මේ වෙනකම් අපේ හිතට එන දේවල් අපි රිප්‍රසන්ට් කරේ සාමාන්‍යයෙන් ඔය ඇත්තරම තියෙන දේවල් එහෙම නැත්නම් ඩ්‍රෝවින්ස් වගේ දේවල් වලින්. හැබැයි දැන් AI එක අපිට අර හිතට එන ඕනම දෙයක් අර විෂුවලයිස් කරගන්න AI වලට පුළුවන් වෙනවා. ඉතින් AI වලින් මේ විදිහට විෂුවලයිස් කරගන්න දේවල් අපිට ඉමේජ් විදිහට වීඩියෝස් විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්. හැබැයි මේක හරියට අපි කරේ නැත්නම් අපිට අර අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එක ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අද වීඩියෝ එකෙන් මම ඔයාලට අර AI images හදන හැටි ගැන ෆුල් ගයිඩ් එකක් දෙන්න යනවා. මේකෙදි මුලින්ම AI image එක ජෙනරේට් කරනවා නම් අපි කරන්න ඕනි දේවල් ඒ වගේම AI image ජෙනරේට් කරන්න පුළුවන් හොඳම AI site තුනක් ගැන කතා කරනවා. මේකෙදි මම කතා කරන තුන්වෙනි AI site එක සම්පූර්ණයෙන්ම free unlimited image ජෙනරේට් කරගන්න පුළුවන් site එකක්. ඒක නිසා ඒක මිස් කරගන්න බෑ. අපි මුලින්ම කතා කරමු මේ විදිහට AI images හදාගන්නේ කොහොමද කියලා. ඒක මම ස්ටෙප් 3කින් කියන්නම්. මුලින්ම idea එක. ඔය image එක හදන්න යන දේ ගැන සම්පූර්ණයෙන් clear idea එකක් හදාගන්න මුලින්ම. දෙක prompting. මෙතනදි තමයි ගොඩක් කට්ටිය හිර වෙන්නේ prompting කියන දේ අර මේ වචනේ අහන ගමන් අර ටිකක් එන්න අර dangerous දෙයක් වෙන්න ඇති එන්නේ ඒ වගේ හිතන් ඉන්නේ. හැබැයි එහෙම නැහැ. prompting කියන්නේ එන සරල දෙයක් මේක කරන්න හැටි මම කියන්නම්. prompting කියලා කියන්නේ අපි AI එකට කියනවා අපිට ඕනේ image එක මොන වගේද හදාගන්න ඕනේ කියලා. ඉතින් AI එකට උපදෙස් දෙන විදිය තමයි අපි මේ prompt එකක් කියලා කියන්නේ. ඒතකොට මේක අර මේ හෙන්න සංකීර්ණ අර මේ කෝඩින් කරනවා වගේ එහෙම ඕන නැහැ. ඔයාලා මොකක් හරි image එකක් හදාගන්න ඕනේ. ඔයා graphic designer කෙනෙක්ට කියනවා මේ ඔයාට ඕනේ දේ. ඉතින් එයාට ඔයා කියන දේ තියෙන්නේ. අන්න ඒ දේම පැහැදිලි කරලා මේ AI එකට කියන්න තියෙන්නේ. AI කියන්නේ තර වගේ ඩිසයින් කෙනෙක් කියලා හිතන්නකො. මම මේක පාර්ට්ස් 4කට කඩලා ඔයාලට කියන්නම්. පළවෙනි පාර්ට් එක සබ්ජෙක්ට්. ඔයා මේ ඉමේජ් එක හදන්න යද්දි මේ ඉමේජ් එකේ තියෙන සබ්ජෙක්ට් එක මොකක්ද කියලා අඳුරගන්න සහ ඒක මුලින්ම කියන්න AI එකට. මම උදාහරණයක් කියන්නම්කෝ. මම ඉමේජ් එකක් හදනවා මැමත් කෙනෙක් පාරේ ඇවිදගෙන යනවා කියලා කියන්නේ. ඉතින් මේක සබ්ජෙක්ට් එක තමයි අර මැමත්. අපි මුලින්ම මේක ඩිස්ක්‍රයිබ් කරන්න ඕනේ. දැන් මම මේක ටයිප් කරනවා මෙහෙම. ඉතින් ඔයාට අර ඒක ඩිෆයින් කරද්දී එන වචන කැමති දෙයක් දාන්න පුළුවන්. මම මේ විදිහට සබ්ජෙක්ට් එක ඩිෆයින් කරා. ඊළඟට දෙවෙනි දේ තමයි ඇක්ෂන් එක. අපි මේ කැරක්ටර් එක මොකද්ද කරන්නේ කියන එක. ඉතින් මම මේක උදාහරණෙම පෙන්නන්නම්. දැන් ඔන්න සබ්ජෙක්ට් එක තමයි මේ දාලා තියෙන්නේ. ඇක්ෂන් එක විදිහට මම කලින් කිව්වේ පාරේ ඇවිදගෙන යනවා කියලානේ. ඉතින් මම මේක මේ විදිහට ටයිප් කරනවා. ඉතින් මම මේක මෙන්න මේ විදිහට දානවා walking on a straight carpet road කියලා. ඉතින් මේක පුළුවන් තරම් විස්තර කරන්න ඕන. ඒ විස්තර කරන එක අනුව තමයි අපේ අවුට්පුට් එක ගොඩක් හොඳට එන්නේ. ඉතින් ඔන්න ඇක්ෂන් එක. ඊළඟ ස්ටෙප් එක තමයි ස්ටයිල් එක. අපි මේ ඉමේජ් එක මොන වගේ ස්ටයිල් එකකින් දෙන්න ඕනේ? ඒ කියන්නේ සිනමැටික්ද, රියලිස්ටික් විදියටද නැත්නම් කාටුන් විදිහකටද? මෙන්න මේ ස්ටයිල් එක කියන එක ඊළඟට වැදගත්. මම මේකට අදාළව මම මෙන්න මේ විදිහට කියන්නම් රියලිස්ටික් and සිනමැටික් කියලා. ස්ටයිල් එකක් දාලා දෙන්න. ඊළඟට අන්තිම ස්ටෙප් එක ලයිටිං. ඉමේජ් එක මොන වගේ ලයිටිං කන්ඩිෂන් එකකද තියෙන්න ඕනේ කියලා කියන්න ඕනේ. මම උදාහරණයක් විදිහට මේකදී දානවා in the evening cloudy day lighting මෙන්න මේ වගේ දෙයක්. මෙන්න මේ ස්ටෙප් 4 හරියට ඔයා කියනවා නම් හොඳ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේකෙදි ගොඩක් සරල ප්‍රොම්ප්ට් එකක් මම මේ හදලා වෙන්නේ ටිකක් දිග සංකීර්ණය වුණත් හදාගන්න පුළුවන්. මේකට මම තව මෙතඩ් එකක් කියන්නම් මේ ප්‍රොම්ප්ට් එක හදාගන්න. දැන් මම කියවනේ හිතලා හදන විදිය. ඔයාලට පුළුවන් ChatGPT එකෙන් කෙලින්ම අහන්න මේක හදාගන්න ඕන විදියක්. ඔයාලට තියෙන ChatGPT එකට ගිහිල්ලා දැන් අර අපිට ඕනි වුණ දේ කියන්න. මෙන්න මේ විදිහට අපිට ඕනි දේ කියලා ප්‍රොම්ප්ට් එක හදලා දෙන්න කියන්න. ඒතර ChatGPT එකෙන් අර ප්‍රොම්ප්ට් එක සම්පූර්ණයෙන්ම හදලා දෙනවා මෙන්න මේ විදිහට. අර අපි මැනුවල් ටයිප් කරපු එකට වඩා ගොඩක් ඩීටේල්ස් දාලා AI එකෙන් මේ ප්‍රොම්ප්ට් එක හදලා දෙනවා. ඔන්න දැන් ප්‍රොම්ප්ටිං වැඩේ හරි. දැන් තියෙන්නේ ජෙනරේට් කරගන්න විතරයි. දැන් මෙතනදී තමයි මම අර කියපු සයිට් තුන ගැන කතා කරන්නේ. ලොකු විස්තර ඕනනේ කෙලින්ම වැඩේට යන්න. පළවෙනි සයිට් එක තමයි Leonardo AI. ඔයාලට තියෙන්නේ නිකම්ම Google එකේ මේ Leonardo AI කියලා සර්ච් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ සයිට් එක එනවා. මේක ඉමේජ් ජෙනරේෂන් ආපු මුල් කාලේ ඉඳන්ම තියෙන AI එකක්. මම දැන් පෙන්නන්නම් මේකෙන් කොහොමද ඉමේජ් එකක් හදාගන්නේ කියලා. ඔයා මුලින්ම account එකක් හදාගෙන මේකට log වෙන්න. ඒතර මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට වෙන්නයි. දැන් තියෙන්නේ ඉතින් අර අපි හදාගත්ත ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දෙන්න. මම මෙතනදී අර මම මැනුවල් හදාගත්ත ප්‍රොම්ප්ට් එක මෙතෙන්ට දෙන්නම්. දැන් මේ හරිය තියෙන පොඩි ඔප්ෂන් එකක් හදාගන්න අපිට ඉමේජ් එක මොන වගේද ඕනේ කියන එක. මෙතනදී රෙසලූෂන් එක හදාගන්න පුළුවන්. දැනට මම මෙහෙම 16:9 දාන්නම්කෝ. මේකට ඔයාලට කැමති එක සිලෙක්ට් කරලා මේවා try කරලා බලන්න පුළුවන්. සෙට් එකක් ගන්න. මෙතන නම් ඔටෝම තමයි තියෙන්නේ. මේකේ තව ඔප්ෂන් එකක් තමයි මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරලා අපි දාපු ප්‍රොම්ප්ට් එක මීට වඩා එන්හාන්ස් කරගන්නත් පුළුවන්. අපි දීපු ප්‍රොම්ප්ට් එක මෙන්න මේ විදිහට ගොඩක් හොඳ ප්‍රොම්ප්ට් එකක් විදිහට ඉම්ප්‍රූව් වෙනවා. මේකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් තියෙන්නේ ඉතින් ජෙනරේට් කියන එක ක්ලික් කරන්න. දැන් ඔන්න මෙන්න මෙහෙම ඉමේජ් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉමේජ් එක සාමාන්‍යයෙන් ක්වොලිටි එකට තියෙනවා. අපි මේක අනිත් AI එක්කත් කම්පෙයාර් කරලා බලමු කොහොමද එන්නේ කියලා. ඊළඟට මම කියන්න ideogram කියලා AI එකක්. මේක මම මේ වීඩියෝ එකට කියන්න හිටපු එකක් නෙවෙයි. හැබැයි මට randomly හම්බුන සයිට් එකක්. ඒතර මේක ගොඩක් හොඳ ඉමේජ් ජෙනරේෂන් සයිට් එකක්. අපි ගිහින් බලමු.
මෙන්න මේක තමයි සයිට් එක. මම මේ දේවල් ඔක්කොම ලින්ක්ස් පහලින් දාලා තියෙනවා. ඒක නිසා සයිට් ගැන ඔරියන්ට් දෙන්න නැහැ. හරි, මේකටත් ඔයාලට account එකක් හදාගෙන register වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ කලින් වගේම search bar එකක් තියෙනවා. මේකටත් මම අර කලින් දීපු prompt එකම දෙන්නම්. හරි, ඔන්න ඔහම අර කලින් දීපු prompt එකටම image ටික generate වෙලා තියෙනවා. දැන් තමයි මම අර කලින් කියපු free unlimited AI එකට එන්නේ. මම අර website එකට ගිහින්ම පෙන්නන්නම්. මෙන්න මේ Meta AI කියන site එක. මේක විශේෂම දේ තමයි මේ Meta AI එක හදන්නේ Facebook එකේ ownership එකේ තියෙන company එක තමයි Meta කියලා කියන්නේ. මෙන්න මේ Meta එකෙන් තමයි මේ Meta AI එක හදන්නේ. මේකෙදිත් අර ඒ කියන්නේ prompting කියන දේ ලොකු වෙනසක් නැහැ. මම මොන AI එක වුණත් අර මං කලින් කියපු විදිහට prompt එක වඩා හදාගන්න පුළුවන්. මේක පොඩි surprise ටිකක් තියෙනවා. ඒ නිසා බලන් ඉන්න. දැන් මෙතන මේ search bar එක තියෙනවා. මෙතෙන්ටත් අර කලින් විදිහටම prompt එක දෙන්න තියෙන්නේ. එතකොට මේක මෙතන option එකක් වඩා බලා ගන්න පුළුවන් අර කලින් AIs වල තිබ්බ නැති. මෙන්න මේ option එක ගැන මම තව ටිකකින් කියන්නම්. එතකොට මෙතනදී තර resolution එක select කරන්න පුළුවන්. aesthetics කියලා තියෙනවා. ඒ දේවල් select කරන්න පුළුවන්. මම මේක simply මෙතනින් generate කරන්නම්. ඔයාලට දැන් කලින් මම website වල generate කරලා පෙන්නපුවත් එක්ක අර මොකේද ගොඩක් හොඳට generate වෙන්නේ කියන එකත් මේ idea එකක් ගන්න පුළුවන්. මට හිතෙනවා අපි අර කලින් website දෙකටම වඩා ගොඩක් quality එකට මේකේ මේ Meta AI එකේ images generate වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මාරම realistic. මේ images උත් ඔයාලට මෙන්න මේ download button එකට click කරලා download කරගන්න පුළුවන්. හොඳම දේ තමයි මේකේ ඇති තරම් වඩා images generate කරගන්න පුළුවන් totally free. හැබැයි මේකේ මේ free දෙන එක ටික කාලයකට විතරයි දෙන්නේ. ඒක නිසා ඔයා try කරනවා නම් ඉක්මනට කරන්න. ඔයා මොන හරි මේකෙන් YouTube content හරි මොන හරි හදනවා නම් මොන හරි වැඩ කරනවා නම් පුළුවන් ඉක්මනට කරගන්න එක හොඳයි. මොකද ටික කාලයකට විතරයි මේ දේවල් free දෙනවා කියලා එයාලා කියලා තියෙන්නේ. ඔන්න පළවෙනි option එක හරි image generation. මේකේ තිබ්බ surprise එක තමයි අපිට පුළුවන් මේ තියෙන ඕනම image එකක් animate කරන්න. ඒකත් free. ඒ කියන්නේ මේ image එක අපිට video එකක් විදිහට හදන්න පුළුවන්. ඔය animate කියන එකට click කරන්න විතරයි තියෙන්නේ. ඒතර මෙන්න මේ විදිහට ඒ video එක generate වෙනවා. ඕක ජෙනරේට් වෙනකම් මම තව ඔප්ෂන් එකක් කියන්නම්. දැන් මෙතන මෙහෙම තිබ්බනේ. ඔයාලට බලන්න මේකේ මෙන්න මේ වීඩියෝ කියන එකට දාලා මෙතනින් ඔයාලට ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාගේ ගාව තියෙන ඉමේජ් එකක් ඕන එකක්. ඒක අප්ලෝඩ් කරලා මේක ඇනිමේට් වෙන්න ඕන විදිහ, ඒක වීඩියෝ එකක් වෙන්න ඕන විදිහ ඔයා කිව්වහම ඒක වීඩියෝ එකක් විදිහට මෙතනින් හදලා දෙනවා. ඔන්න ඉන්ට්‍රස්ටිං රයිට්. ඒක මාරම හොඳ ඔප්ෂන් එකක්. ඒ වගේම දැන් මේ ඉමේජ් කියලා තියෙද්දිනවත් ඔයාලට ප්‍රොම්ප්ට් එක දීලා ඒක වීඩියෝ එකක් විදිහට හදලා දෙන්න කිව්වොත් කෙලින්ම වීඩියෝ එකක්ම හදලා දෙනවා. දැන් මෙන්න මේ විදිහට අර ඇනිමේෂන් එක තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ මම මේක ෆුල් ස්ක්‍රීන් දාලා පෙන්නන්න. ගොඩක් හොඳ ක්වොලිටි එකකට මේ ඇනිමේෂන් එක තියෙනවා. මම මේ වීඩියෝ එක කරේ ඉමේජ් ජෙනරේෂන් වලට ඒ වුණාට මේ වගේ ගොඩක් හොඳ ඔප්ෂන් එකක් තියෙද්දි ඉතින් ඒක නොකිය බෑනේ. නයිස්. ඉතින් මෙහෙම තමයි AI පාවිච්චි කරලා ඉමේජස් ජෙනරේට් කරගන්නේ. මම හිතනවා ෆුල් අයිඩියා එකක් එන්නදී මේ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට උනත් සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැති කියලා හිතනවා මේ කියපු දේවල්. අනිත් දේ තමයි ඔයා එක්ස්පෙක්ට් කරාට වඩා ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලට හම්බෙන්න ඇති. ඒක ගැන අයිඩියා එක පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මීට වඩා හොඳ ටූල්ස් තියෙනවා නම් ඉමේජ් ජෙනරේෂන් වලට ෆ්‍රී විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒවා හරි පේයිඩ් හරි ඕනම දෙයකින් මීට වඩා හොඳ ටූල්ස් ඔයා දන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. තව ගොඩක් අයට මේක ගොඩක් වැදගත් වෙයි ඒ ඔයාගේ කමෙන්ට් එක. එහෙනම් වීඩියෝ ගැන අයිඩියා එකක් කියන්න, වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මේ වගේ කන්ටෙන්ට් බලන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? channel එක subscribe කරන්න. එහෙනම් see you in the next one.